දවසේ සිටුවීම. මෙන්න සැබෑ මිතුරුකමක් මතු කරන කොටස 19 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 6 දක්වා. දාවිද් මරණ ලෙස සාවුල් තම පුත් ජොනතන්ට තමාගේ සියලු සේවකයන්ටත් කීවේය. එහෙත් සාවුල්ගේ පුත් ජොනතන් දාවිද්ට බොහෝසේ ප්‍රේම කළේය. ඔහු දාවිද්ට කතා කොට මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේය. ඒ නිසා හෙට උදේ ප්‍රවේශම් වී රහසේ සැඟවී සිටින්න. ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමග කතා කරන්නෙමි. ඔබට දන්වන යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි දාවිද්ට කීවේය. ජොනතන් තම පිය සාවුල්ට දාවිද්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කීය. පිය රජතුමනි, ඔබගේ සේවකයා වන දාවිද්ට විරුද්ධව පව් නොකරන්න. මන්ද ඔහු ඔබට විරුද්ධව පව් කළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක්ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියා මැරුවේය. එයින් සමිදානන් වහන්සේ සියලු ඊශ්‍රායල් වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්සේක. ඔබ එය දැක ප්‍රීති වූයේහිය. එබැවින් නිකරුණේ දාවිද් මරා නිදොස්ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන්ද? පියාසන ඔබට පේනවා දැන් මෙතන දැන් සාවුල් මෙච්චර කල් සැඟවිලා එක දේවල් උපක්‍රම තුලින් දාවිද්ව නැති කරන්නට උත්සාහ කළේ අසාර්ථක වුණා. දැන් ਉਹ ප්‍රසිද්ධයෙන්ම කියනවා. ප්‍රසිද්ධයෙන් මොනවද කියන්නේ? දාවිද්ව මරන්න ඕනේ. ජොනතන්ටත් කියනවා, අනිත් සේවකයන්ටත් කියනවා. ජොනතන් ඔබට පේනවා ඒ වෙලාවේදී දාවිද්ට අනතුරු හැඟවීමක් දෙනවා. මේ මගේ තාත්තා ඔබ මරන්නට යන්නේ. ප්‍රවේශම්බයන් හෙට ප්‍රවේශමෙන් සිටින්න. භයානකයි. එතනින් නවතින්නේ නැහැ. ජොනතන් ගිහිල්ලා සාවුල්ට කතා කරලා පෙන්නනවා ජොනතන් ඔබට විරුද්ධව වැඩ කරලා නැහැ. දාවිද ඔබට විරුද්ධව වැඩ කරලා නැහැ. ඔව් ඇත්තෙන්ම ඔබට කරලා තියෙන හොඳනේ තාත්තේ. ඔබට අමතක වුණාද ගොලියත්ව මරලා අපේ දේශේ ගලවාගත් ආකාරය. තාත්තේ ඔව් හොඳ මිනිස්සෙක්. ඒ හොඳ මිනිස්සයාට හානියක් කරලා ඔබ නිකන් නිකුරුනේ පව්පුරවා ගන්න එපා තාත්තේ. ආයෙත් වගන්තිය කියනවා සාවුල් ජොනතන්ට සමන් දුන්නයි කියලා. පස්සේ උතිර්ණය කළා දාවිද්ව මරා දමන්නේ නැහැ කියලා. හොඳ යාළුවන් අන් අය ඕට විරුද්ධව කතා කරන විට ඒකේ කොටස්කරුවෙක් වෙන්නේ නැහැ. ඒකට ලුණු ඇඹුල් දාන්න යන්නේ නැහැ. ඔහු පියවරක් අරගෙන කියනවා එහෙම වෙන්න බෑ. මේ මගේ මිත්‍රයා. ඔබ කතා කරන දේ ඇත්තද? ඔබ හොයලා බැලුවද? අන්න අද සමාජයේ සැබෑ මිත්‍රත්වය නැති කරන්නේ කේලම් කියන මම එයාට කියනවා අබිලින්ලා කියලා. මෙන්න මූල ධර්මයක්. යම්කිසි අබිලින් කෙනෙක් ඔබව හමු වෙන්න ඇවිල්ලා යම්කිසි කෙනෙක් ගැන යමක් කියන්න යනවා නම් ඔබ ප්‍රශ්නේ ප්‍රථමයෙන් අහන්නට ඕනේ අබිලින් මේ ඔබ කියන්න යන දේ ඔබ 100% දන්නා සත්‍යයක්ද? බොහෝ විට අබිලින්ලා කියයි නෑ මට තව එක්කෙනෙක් කිව්වා. එවිට ඔබ කියන්නට ඕනේ අබිලින් ඔබ දන්නේ නෑ මගේ මිත්‍රයා ගැන මේක ඇත්තද කියලා. නමුත් ඔබට ඕනේ මගේ මිත්‍රයා ගැන වරදක් කියන්න. අපි මේක මෙලෙස ක්‍රියා කළා නම් මේ මිත්‍රත්වය නැති කරන අයව කොන් කරන්නට පුළුවන්. ඊට හේතුව ඇවිල්ලා මේ අය පිළිකාවක් වගේ. මේ අය ජීවිත වින්දනයක් ලබන්නේ එක එක්කෙනාව තුවාල කරමින්. ඔවුන්ට රැට නිින්ද යන්නේ නැහැ. තව කෙනෙක්ව තුවාල කරලා ඉවරයක් කරන තෙක්. උදේ දවල් රෑ ඔවුන්ගේ ඔළුවේ තියෙන එක දෙයයි විනාශ කරන්න ඕනේ, රිද්දන්න ඕනේ, නැති කරන්නට ඕනේ. ජොනතන් මෙතන කලේ හත්පසින්ම වෙනස් දෙයක්. යාළුවන් තම යාළුවව ආරක්ෂා කරයි. සත්‍ය දැනගන්නා තෙක් තම සහෝදරයව සහෝදරියව ආරක්ෂා කරයි.